그걸 뭐야? 돼지고기. 그거는 맛있네. 오. 맛있어? 네, 맛있어요. 한국말 잘해. 아니에요, 저거. 만두. 뭐요? 치킨 있으려고. 치킨. දලඹු වගේ જાතිය. හෙල්ලෝ යාළුවනේ ඔන්න සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අද ඔන්න හැමදාම ඇතුළේ ඉඳලා වීඩියෝ කරලා මේ දවස් ටික වින්ටර් ගිහින්දා ඔයාලට බරුණා එළිය වීඩියෝ එකක් ගන්න. ඒ කියන්නේ එළිය පොඩ්ඩක් එළියට ගිහිල්ලා කැම ටිකක් කාලා වීඩියෝ එකක් ගන්න බරුණා. ඉතින් අද යනවා විශේෂ පැත්තකට. අද යනවා සෝල් යන්නේ. ඉතින් තනියෙන් අද නම් යන්නේ. ඉතින් මම අද තනියෙන් යන්නේ. එහෙනම් යම් මාත් එක්ක අද සෝල් සවාරියක් යන්. ඉතින් නම්දිමුල් මාකට් එකට තමයි මම ටාගට් කරලා තියෙන්නේ. මොකද 4 වෙද්දි වහිනවද. ඉතින් 4 වෙද්දි වහිනවා. දැම්මම 12යි. මම හිතන්නේ 12:05යි දැන් වෙලා මේ බස් එකක් යනකම් ඉන්න. ඉතින් මෙතන ඉඳන් මට පැයක් වගේ යනවා බස් එකේ. ඊට පස්සේ බස් එකේ පැයක් ගිහිල්ලා විනාඩි 20ක් විතර වගේ තියෙනවා ට්‍රේන් එක යන්න. ඉතින් යමු. ඉතින් මම මේ ටිකේ මම වීඩියෝස් දාන්න. ඉතින් ඔයාලට අර එළිය බලන්න කට්ටිය ආසයිනේ කොරියාව කොහොමද කියලා. ඉතින් එහෙනම් පියවමු. අද නම්දිමුල් මාකට් එකට තමයි අන්නේ හිතාගෙන ඉන්නේ. බලමු නම්දිමුල් නේද වෙන කොහේ යටිද කියලා. ඉස්සෙල්ලා ගිහිල්ලා බලමු. මොන දැන් ඉන්නේ සෝල් ලෝක් එකට යන්න හොඳ. සෝල් ලෝක් එකට යන්න මේ කොච් එකක් යන වෙනින් බස් එකේ ඇවිල්ලා දැන් බස් එකෙන් බැහැලා දැන් මේ යොන්සිනේ යෝක් කියලා තියෙනවා. ඒ යෝක් එකට යෝක් එකක් කියන්නේ ස්ටේෂන් එකකට. ඉතින් යොන්සිනේ ස්ටේෂන් එකේ ඉන්නේ. ඒකෙන්ද ඊට පස්සේ සෝල් ලෝක් එකට යන සෝල් ස්ටේෂන් එකට යන සෝල් කොරියන් නයිගේ මේ ඊට පස්සේ එතනින් තමයි එතන නම්දිමුල් වලට විනාඩි 9යි පයින් යන්නත් පුළුවන්. එහෙම නැතුනොත් බලනවා මොකද වැස්ස ඉන්න හදන්නේ. වැස්සාවොත් එහෙම වැඩි චාටර් වෙනවා වීඩියෝ කරගන්නත් දෙයක් නැහැ. කන්න විදියකුත් නැහැ. හොඳ ඉක්මනට කරගන්න. දැන් ඉන්නේ සෝල් ස්ටේෂන් එකේ ආපු මේ ට්‍රේන් එක මේ GTX A කියන එකේ ආවේ. මෙන්න මේක GTX A කියන එක. ඒකනම් පට්ට එක්ස්පීරියන්ස් එක. මම ෆස්ට් ටයිම් තමයි GTX A කියන එකේ ආවේ. පැයට කිලෝමීටර් 120ත් 144ක් වගේ වේගකින් යනවා ඒක. ඒකට ටිකට් ගන්න ඕනේ නැහැ. නිකන් අර අපි අර ඕඩර් කරලා ටිකට් ගන්න නිකන් යන්න ඕන එකක් නෙවෙයි. සාමාන්‍ය කෝච්චියක්. මේ තියෙන මේක අලුතෙන් මම හිතන්නේ දාලා තියෙන්නේ. GTX A කියන එක මේ. නගරාන්තර විතරයි. විනාඩි 5ට වගේ නවත්තන්නේ. පහක් ආවා. මාර එක්ස්පීරියන්ස් එක. ෆස්ට් ටයිම් ආවේ ඒක. ඒ කියන්නේ මුගුන්නවා ඊට පස්සේ KTX ඒව ආවට පස්සේ දැන් මේක GTX A කියන එක ආවේ ෆස්ට් ටයිම්. මේකෙන් තමයි එළියට එන්නේ. මේ කොමේකෙම ගහලා තියෙන GTX A කියලා. දැන් සෝල් ස්ටේෂන් එකේ ඉන්නේ. ඉතින් මේ සෝල් ස්ටේෂන් එක කියන්නේ දකුණු කොරියාවේ තියෙන ලොකුම සහ ප්‍රධානතම ස්ටේෂන් එක. ඉතින් මේ වාහනක මේකේ තියෙන එලිවේටර් වල එහෙම උසත් අර එමක් කුමක් නැහැ. යන් ඉතින් නම්දෙමුන් මාකට් එකට තමයි අද යන්නේ. ඒ කියන්නේ මේ ස්ට්‍රීට් ෆුඩ් කන්න කියන හිතාගෙන යන්නේ බලමු. අන්න රෙදි කියන පැත්තේ ඉන්නේ. රෙදි විතරක් මේ පැත්තේ තියෙන. තනිකර රෙදි. නම්දෙමුන් වල. ඒක රෙදි තියෙනවා. මේ ෂර්ට් පිට කොටු වගේ. මං ආවේ අතනම් මේ ෆුඩ් මාකට් එකට. ඒත් මේ වැස්සත් එක්ක දැන් වැස්සෙන්න හදන්නේ. ඩෙනිම් කඩයක් තියෙනවා මේ තන්දර ඩෙනිම්. කෙනා හොඳයි. මේස් ඉතින් මරුට ගන්න පුළුවන්. මේ ඩෙනිම්. ඩෙනිම්ම තමයි ඉතින් මේ හදන ඩෙනිම්. අකේම තියෙනවා හැබැයි හොඳ ඒවා. අසත් එක තමයි වැඩම බරි. ගහිනවා. උඩ තියෙනවා. උඩයක් අත්තන හරියට තියෙනවා. වැස්සත් තියෙනවා. टॉपी दिया ना के आइटम में टॉपी का दिया क्रीम तीन आलू क्रीम में मैं सेम तीन
කෝප්පි වැඩිම තමයි තියෙන්නේ. තාම තාත්තට යන්න ඕන. වහිනවා ඒකයි වැඩි. වැස්ස. තියෙන එක එක කැම දාති. එතනත් එකක් තියෙනවා. අනුම සරාට ගිහලා සෙට් වෙන එකක් ගන්න. පොලිමෙන් ඩෝර්. ඒක වැඩි. සනව විතරක්. Halo. चिकन इस्लाम का चिकन दोनों दाना सॉस तपक्की 맛있어? 네 맛있어요. 한국말 잘해. 아니 저거 우린 bahasa belum. Oh merah. Iya sojok gabin na මේක නියම. ජගත් ඉස්සරහ කඩේ තියෙන ජගත් මානමයි සොනම් 3යි සොනම් 5යි. දැන් ඉතින් වැඩක් නැහැ නේද? අන්න පැන්ඩෝ හිමනම් මන ඉන්න කඩේ. හීටක් වලට පැන්ඩෝ අනම් මන එකේ වෙන්න කඩේ. පුඩි පුඩි හීටක් වලට ඒකට තියෙනවා කලිසම් තියෙනවා ඩෑක් තියෙනවා ලස්සන මේ නම්දෙමුන් මාකට් මේක තමයි නම්දෙමුන් මාකට් එක කියන්නේ. ඉතින් මේකේ එක ගේට් තියෙනවා ගේට් 5 ගේට් 6 ගේට් 4 ගේට් 3 ගේට් 2 එහෙම කියලා ගොඩක් ගේට් තියෙනවා. ඉතින් ගේට් වලින් ඇතුළට ආපුවාට පස්සේ ඉතින් කෑම කඩ රෙදි කඩ ඊට පස්සේ මේ සෙල්ලම් බඩු කඩ මරුනේ සෙල්ලම් බඩු තියෙනවා. ඒකේ කඩ තියෙනවා ඉතින්. තොන්දෙමුන් වගේම තමයි හොඳ තොන්දෙමුන් වලට වඩා නම්දෙමුන් හොඳයි කියලා හිතනවා රෙදි එහෙම ගන්න මම. මොකද ගොඩක් තියෙනවා. ගොඩක් අර තොන්දෙමුන් එකක් කියන්නේ මට තොන්දෙමුන් වලට වඩා නම්දෙමුන් හොඳයි. ඉතින් තොන්දෙමුන් ගියාට තොන්දෙමුන් වල තියෙන්නේ තුවට වඩා මම හිතනවා නම්දෙමුන් තාමත් තියෙනවා හොඳට. තොන්දෙමුන් තියෙනවා ඒවට අර ගොඩක් අඩුයි. විදේශික වෙනවා නම්දෙමුන් වලට. බලමු එකක් කැමන් දාලා තියෙනවා මේ ට්‍රැවලින් බෑග් එහෙම තියෙනවා ඊයේත් දන්නේ සපත්තු තියෙනවා මේ බලන්න ලස්සන සපත්තු ද බ්‍රෑන්ඩ් නම් නෙමෙයි කොරියන් බ්‍රෑන්ඩ් දාන්න හැට මේවා හරියන්නේ කොරියන් බ්‍රෑන්ඩ් තියෙනවා කො තායිනා එක්ක කොරියන් Nike Adidas ඒ වගේ බ්‍රෑන්ඩ් ගන්නවා නම් මේවට එන්න එපා නෙමෙයි නෑ අදලං ආයේ මම ඇත්තටම කියනවා මොනවද ගන්න මම කන්න ආවේ එක එක ඒවා ආසයිතුන එක එක ස්ට්‍රීට් ෆුඩ් ಜಾති කන්න ඒත් ඉතින් මේ නිකන් මේ ටිකත් පොඩ්ඩ ඔයාලට පෙන්නන්න මේ අවිස්සි මේ කොණ්ඩ කටුව නම් මන හොඳයි ඉතින් ගෑනනම් කොහොම වයිෆයි හිටියනම් ගන්න නැද්ද වයිෆයි ලංකාවට ගියා වැස්ස වැඩි ඇත්තම කියනවා නම් දැන් මේ ටිකක් අමාරු තමයි try කරලා බලමු හලෝ 이거 만두 어떻게 만두 샀잖아. 이거 어떻게 만들어요? 나서ම කෑමක් තියෙනවා. දලඹු වගේ જાතියක්. කො තියෙනවා, දැල්ලෝ තියෙනවා, ඉස්සෝ තියෙනවා. 호떡 코리안 도구. 이거 한국 핫도그 맞아요? 이거 여기 있는 거? 만두? 아니. 핫도그? 아, 핫도그. 예, 예. 핫도그는 탕채라는 거. 아. 참. 너 비유하니까 너무 안 좋아요. 안 좋은 거 우리가 더 안 좋아, 달달. 맞아요. 야, 저는 그만
ඒ කියන්නේ ලංකාසන රුපියල් 650ක් විතර වගේ. මේවට කියන්නේ ස්ට්‍රීට් බුටෝනේ. දැන් කන්නේ මන්දු. මේ හොල්පියා කන්නේ තියා බඩ පිරලා තියෙනවා. ඉතින් මේ වැස්ස නැත්තම් මම ටිකක් කරලා ඉඳලා කනවා දැන් ටයිම් මදි ඇස්සත් එක්ක යන්න බෑ විදින්න බෑ දැන් කඩවල් වහනවා. 아이고. 여기다 콕콕 찔러가지고 어, 먹네요. 그래서 그거야. 그래. 만두. 뭐요? 네팔? 스리랑카. 모르겠. 스리랑카 볼래? 나라는 아는데 가보진 않았어. 아, 바나. 보이잖아요. 그거. 아, 너무. 아, 스리랑카 동남아시라고 처음 들었네. 필리핀도 동남아던데. 우리 같이 이거 네팔, 스리랑카, 인도, 아, 인도. 스리랑카. 그거 뭐야? 돼지고기. 그거는 맛있네. 오. ඔන්න ඉතින් මාකට් එක ඇතුලේ ගිහිල්ලා ටිකක් ඉවරයි. දැන් මුතන වැස්ස යන්න බෑ. උඩත් එක්ක කියලාගෙන කැමරා ටිකක් ඉවරයි. කැමරාවත් ඉවර නැත්තම ගෙනාන පෝට් කැමරාව මේ ගත්තේම නෑ එළියට. ඒ කියන්නේ ගන්න මුල් නෑ. ඒ කියන්නේ අර අතේ කුඩේකුයි ෆෝන් එකයි ඊට පස්සේ පොකට් කැමරාවක් ඒ තුනම අරගෙන යන්න දැන් ඒ කියන්නේ කවුරු කාන්නේ තනියනේ. ඒ නිසා ගොඩක් දුරට ෆෝන් එකෙන්ම වීඩියෝ කරේ. ඉතින් දැන් යන්න හදන දැන් යනවා සෝල් ස්ටේෂන් එක පැත්තට. සෝල් ස්ටේෂන් එක පැත්තට යන්න හදන. වීඩියෝ එක ඉවර කරන්න වෙනවා. සමහරට මම සෝල් ස්ටේෂන් එකේ ගිහිල්ලා වීඩියෝස් ටිකක් දාන්න ඉපාරින්න බලමු ටයිම් ටියුමර් දානවා මොකද ගෙදර යන්න නැත්නම් අපු දවසේ නැත්තම් ආවොත් අපෝ දානවා එහෙම නැති වීඩියෝ එක දාන්න ඉවර කරනවා. ඉවර කර නැත්තම් අපෝ වීඩියෝ එක බලමු ගිහිල්ලා සෝල් ගිහිල්ලා එහෙම මොකද දෙවෙනි කොටස ඉදිරියම එක දාන්න. සෝල් ගිහිල්ලා වීඩියෝ ගන්න පුළුවන් වුණොත් මොකද පෙක්වා ජම් මෙහෙම තියෙනවා කියන්නේ ලස්සන මේ මිලාජික ඇඳුම් තියෙන බිලාන්තික සපත්තු සාමාන්‍යයෙන් මේ වගේ ඩයරෙක්ට් එක ලංකා සල්ලි ලක්ෂ 3-4ක විතර විල තියෙන දේවලුත් තියෙන තැන් තියෙනවා ඉතින් මේ බලන්නකො මේක දැන් මේ කුණු දාන්න තියෙන්නේ දැන් මේකේ මේ ප්ලාස්ටික් එක මේ පැත්තට දාන්න තියෙනවා අනිත් අකඩ අනම්මනම් තියෙන ඒවා මේ පැත්තට දාන්න තියෙනවා මේකේ තියෙනවා මේ අයිස් කැටේම නම්මන දාන්න වෙනම බෝතල් දාන්න තියෙනවා මොකද කෝපි බොන කට්ටිය ඉන්නවනේ අයිස් කැටේම තුළු දාලා තියෙන අයිස් කෝපි නම්මන එතකොට වතුර පිටින් මේවට දානකොට දානකොට මේකට අයිස් ටික දාලා ඉවර කෝපි මේකට විසි කරන්න ඉතින් මේක එහෙම තියෙනවා ආර පිළිවෙලයි ඒ වගේ පිළිවෙල දේවල් තමයි ලංකාවට තියෙන්න ඕන මොකද එහෙම වුණොත් එහෙම ලංකාව ටිකක් පිළිවෙල එනවා මේ වගේ එකත් මම වීඩියෝ එකේ දාන්නේ ආ නිකන් කවුරු හරි පාලකෙක් එක්කෙනෙක් මේක බලුවොත් එයාට මේක තේරුම් ගන්න පුළුවන් මොකද රටකට මෙන්න ඕනේ නැහැ රටේ ඉන්න කෙනෙක් වීඩියෝ එකක් බලලා හරි ඒ රටේ දෙයක් හදන්න පුළුවන් ඒ නිසා නා වීඩියෝ එක ඉවර ගන්න යනවා මොකද මේ වැස්ස නිසා වීඩියෝ කරන්න ටිකක් අමාරු විතර කඩවල් වහගෙන ගියා වැස්ස නිසා මොකද එළියෙම තියෙන්නේ දැන් යන්නේ සෝල් ලෝකේ පැත්තට අද්දයි පොඩ්ඩක් සෝල් ලෝකේ පැත්තට ගිහිල්ලා එකනින් තමයි ගෙදර යනවාද කියලා කල්පනා කරන්නේ මොකද සෝල් ලෝක එකේ වීඩියෝ එකක් කරනවාද කියලා කල්පනා කරලා ඉන්නවා අරම සෝල් එකේ වීඩියෝ එකක් කරන්න පුළුවන් වීඩියෝ එකක් කරන්න පෙන්න ගෙනවා එනවා වීඩියෝ එක එතනින් බලමු පුළුවන් කරන්න නැත්තම් ගෙදර යන්න